අපි ෆිෂරිස් බලන්න මේ ගම් අතුර ආපදාවට ලක්වුණු ෆැමිලිස් කීයක් වගේ ඉන්නවද? දීවර இந்த தரவு 572 மீனவ குடும்பங்களால் தரப்பட்டது. ඒතර ඒගොල්ලන්ට වෙන වෙන ආධාර ක්‍රම වලින් ආධාර ලැබුණේ නැද්ද? இல்ல மீன்பிடி சம்பந்தமான உதவி திட்டங்கள் கிடைக்கவில்லை. අපි මෙහෙම කරමු දැන් එකක් මේ කුණාටු තත්ත්වය හේතු කොටගෙන යම් දින ගණනාවක් ඒගොල්ලන්ට මේ දීවර කටයුතු වල යෙදෙන්න බැරි වුණා නම් ඒගොල්ලන්ගේ ආදායම ඒ කියන්නේ මේ තත්ත්වෙට ඒතකොට අපි තුමු සති දෙකක් වගේ කියලා අපි හිතුවොත් නේද? ඒකට අපි යම් ආහාර පැකේජ් එකක් දෙන්න ඕනනේ. අපි යම් වියලි ආහාර පාර්සලයක් ලබා දෙමු. අපි ඒක එවන්නම් විශ්වපතිතුමා කතා කරලා අපිට කියන්න කොච්චර ප්‍රමාණයක්ද කියලා අපි ඒක ලෑස්ති කරලා එවන්න. සතියකට හෝ දින 10කට සරලන ආහාර පාර්සල සකස් කරලා බෙදමු. ඒකනේ මෙතන ප්‍රශ්නයක් තියෙනවනේ මෙතන තියෙන්නේ. ගම් වතුරට හානි වුණු අයට අර අපි ගම් වතුර සඳහා දෙන ආධාර වලට ඇතුල් වෙනවා. නමුත් මේගොල්ලෝ කුණාටුව නිසා මේගොල්ලන්ට මුහුදු රස්සාවේ යන්න බැරි වෙලා තියෙනවා. එනිසා ඒගොල්ලන්ට ආදායම් මාර්ග අහිමි වෙලා තියෙනවා. ඒතකොට ඒගොල්ලන්ට අපි වියලි ආහාර පැකේජ් එකක් එවන්න ඕනේ. අපි ඒක කරලා දෙන්න. අපිට අවශ්‍ය ඩේටා ටික එකතු කරගන්න දෙවනේ ලබා දෙන යාන්ත්‍රණයක් හදලා දෙන්න නේද? අපිට එන් අපි හදලා අපි ඒක ගෙවන්න. බොහොම ස්තුතියි ජනාධිපතිතුමා. நன்றி